අද අපි ඇස්ට්‍රෝලොජි ස්ටෝරි වලින් කතා කරන්නේ මෝහිනීගේ කතාව සහ බැල්ම වැඩියෙන්ම ලැබෙන ලග්න පහ ගැන. මෝහිනීගේ බැල්ම වැඩිම ලග්න පහ ගැන ඔයාලා අහලා තියෙනවද? ඔයාලා අහලා තියෙනවනේ මෝහිනී ගැන. අලුයුණුම යාමේ හෝ පාළුවට ගිය පාරක සුදු පැහැති ඇඳුමින් සැරසිලා තුරුළු කරගත්ත දරුවෙක් එක්ක පෙනී සිටින ඒ අද්භූත ස්ත්‍රිය ගැන මතක් වෙද්දිත් ඇඟ කිලිපොලා යනව නේද? අද අපි හරිම පැහැදිලිව මෝහිනීගේ උප්පත්ති කතාවත් මේ අදෘශ්‍යමාන බැල්ම වැඩිපුරම වැටෙන්නට පුළුවන් ලග්න මොනවද කියලත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෝහිනීගේ උප්පත්ති කතාව ගැන කතා කළොත් සිංහල ගැමි ජනප්‍රවාදයේ මෝහිනී කියන්නේ සාමාන්‍ය යක්ෂණයකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අමුතුම ශාපයකින් හෝ ඉරණමකින් හැදිච්ච චරිතයක්. පුරාණ ජනකතාවල සඳහන් වෙන විදිහට අතීතයේ විසු අතිශයින්ම රූපශ්‍රීයෙන් අනූන රජකම් කළ හෝ මනස්කාන්ත තරුණියක් අකාලයේ දැඩි ආශාවන් හෝ නොවිසඳුණු කෝපයක් හිතේ තබාගෙන මේ යාමෙන් පස්සේ මේ අද්භූත ස්වරූපය ලබාගත් බව තමයි විශ්වාස කරන්නේ. තවත් සමහර ජනප්‍රවාදවල කියවෙන්නේ ඇය ප්‍රේමයෙන් පරාජය වූ, එහෙමත් නැත්නම් අසාධාරණයට ලක් වෙලා මියගිය තරුණියකගේ නොසන්සුන් ආත්මයක් බවයි. ඇය පෙනී සිටින්නේ අතිශයින්ම මනස්කාන්ත සඳ එළිය වගේ බබලන සුදු සාරියකින් සැරසී දිගු කළු කෙස් කලබක් සහ දරුවෙක් අත දරාගත් මවකගේ ස්වරූපයෙන්. හැබැයි ඇය ළඟට යන පුරුෂයන්ව හෝ තරුණයන්ව ඇය මුලා කරගන්නේ, එහෙමත් නැත්නම් මොහොනය කරගන්නේ ඇගේ සුන්දරත්වයෙන්. අන්තිමට එයාට සිද්ධ වෙන්නේ මනස විකෘති වීමෙන් හෝ අමාවක අඳුරේ අමනුෂ්‍ය බැල්මකට ලක්වීමෙන් මරණයට පත්වෙන්න. හරි, අපි දැන් බලමු මෝහිනීගේ බැල්ම හෝ අදෘශ්‍යමාන බලපෑම් වැඩිපුරම දැනෙන ලග්න පහ මොනවද කියලා. ජ්‍යොතිෂයට සහ ගැමි නැකත් විශ්වාසවලට අනුව මේ අද්භූත ශක්තියින් මනසට බලපෑම් කරන ඍණාත්මක කම්පන සහ රාත්‍රී කාලයේ ඇතිවන බියකරු සීන හෝ බැල්මවල් වැඩිපුරම බලපාන්නේ මෙන්න මේ ලග්න පහට. මුලින්ම වෘශ්චික ලග්නය, ඊට පස්සේ මීන ලග්නය, මේෂ ලග්නය සහ තුලා ලග්නය. අපි දැන් පිළිවෙලට මේ ලග්න පහ ගැන කතා කරමු. මෝහිනී වගේ අභිරහස් ගැඹුරු සහ අඳුරත් එක්ක සම්බන්ධ ශක්තින් වැඩියෙන්ම ආකර්ෂණය වෙන්නේ වෘශ්චික ලග්න හිමියන්ට. කුජ සහ කේතුගේ බලපෑම් නිසා මේ අයගේ මනස අතිශයින්ම සංවේදී. ඒ වගේමයි අද්භූත දේවල්, නොපෙනෙන බලවේග සහ හීන ලෝක එක්ක මේ අය ඉක්මනින් සම්බන්ධ වෙන නිසා මේ ලග්නයේ අයට අමනුෂ්‍ය බැල්මවල් හෝ හිතට දැනෙන අමුතු බියකරු හැඟීම් ඉක්මනින්ම දැනෙන්න ඉඩකඩ වැඩි. ඔබත් වෘශ්චික ලග්න හිමියෙක් නම් ඔබටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ගත්තොත් මීන ලග්නය. මීන කියන්නේ ජලයට සහ හීනවලට අධිපති ලග්නයක්. මේ අයගේ මානසික සීමාව ඉතාමත් ත්‍රිව්‍යයි. ඒ නිසා පිටතින් එන අදෘශ්‍යමාන ශක්තියින් සහ නරක බලපෑම් හරිම ලේසියෙන් මේ අයගේ මනසට ඇතුළු වෙන්න පුළුවන්. රැට බියකරු හීන පෙනීම, පාළු තැන්වලදී හේතුවක් නැතුව හිතට බයක් දැනීම වගේ දේවල් මීන ලග්නයේ අයට ටිකක් වැඩියෙන් දැනෙන්න පුළුවන්. ඉතින් ඔයා මීන ලග්නයේ කෙනෙක් නම් ඔයාට මේ විදිහට හිතට දැනෙනවා නම් මේ වගේ දේවල් වැඩියෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා, අනිත් අයටත් දැනගන්න.
ඊට පස්සේ කතා කළොත් මේෂ ලග්නය. මේෂ කියන්නේ ගින්නට අධිපති. හරිම ඉක්මනට කිපෙන වේගවත් ලග්නයක්. පුරාණ විශ්වාසවල හැටියට රාත්‍රී කාලයේ පාළුවට යන බය නැතිව තනිවම හැසිරෙන මේෂ ලග්නයේ තරුණ තරුණියන්ට මේ වගේ බලවේගවල බැල්ම වැටීමේ අවදානමක් තියෙනවා. මේ අයගේ රෞද්‍ර ගතිය සහ උණුසුම් ශක්තිය නිසා සමහර අදෘශ්‍යමාන බලවේග ඉක්මනින් මේ අයගේ අවධානය දිනා ගන්න උත්සාහ කරනවා. ඔන්න ඔයා මේෂ ලග්න හිමියෙක් නම් ඔයාට මේ වගේ අත්දැකීම් තියෙනවා නම් අනිත් අයට පේන සහ දැනගන්න කමෙන්ට් එකකින් ඔයාගේ අත්දැකීම් බෙදා ගන්න අමතක කරන්නත් එපා. ඊට පස්සේ ඉන්නවා තුලා ලග්නය. සිකුරුගේ පාලනය වන අතිශයින්ම රූපයට ආකර්ෂණයට සහ ප්‍රේමයට නැඹුරු ලග්නයක් තමයි තුලා කියන්නේ. මෝහිනීගේ ශක්තිය කියන්නේ අන්තර් ආකර්ෂණය සහ ආශාව මත පදනම් වූවක් නිසා තුලා ලග්නයේ අයගේ මනසට හෝ හැඟීම් වලට මේ අදෘශ්‍යමාන සංඥා ඉක්මනින්ම බලපෑම් කරන්න පුළුවන්. රාත්‍රී කාලයේ තනිකමින් කල්ගත කිරීමේදී මේ අයගේ හිතට අනවශ්‍ය බයක් දැනෙන්න පුළුවන්. ඔන්න ඔයා තුලා ලග්නයේ කෙනෙක් නම් ඔයාට මේ විදිහට අනවශ්‍ය බයක් දැනෙනවා නම් කමෙන්ට් එකක් දාන්න හැමෝටම දැනගන්න. ඊට පස්සේ ඉන්නවා කුම්භ ලග්නය. අවසාන ලග්නයේ විදිහට තමයි කුම්භ ලග්නය අපි අද කතා කරන්නේ. කුම්භ ලග්න හිමියන් මේ අයගේ තියෙන විශේෂත්වය තමයි මේ අයත් හරි ඉක්මනින් අදෘශ්‍යමාන බලපෑම් වල ග්‍රහණයට නතු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි හැම තිස්සෙම වෙනස් ලෝකවල වෙනම අදහස්වල ඉන්න අద్භූත දේවල් ගැන හොයන්න කැමති අය තමයි කුම්භ ලග්න හිමියෝ. හැබැයි මේ අයගේ මානසික ඒකාග්‍රතාවය එකපාරටම බිඳ වැටුනහම විශ්වයේ තියෙන ඍණාත්මක ශක්තියන් සහ නොපෙනෙන බැල්මවල් මේ අයගේ ඔළුවට ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි කුම්භ ලග්නයේ අයට නිතරම ආධ්‍යාත්මික ආරක්ෂාව සහ පවිත්‍රත්වය ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මේවා අපේ ගැමි සමාජයේ කාලයක් තිස්සේ පැවතගෙන එන ජනප්‍රවාද සහ විශ්වාස. මේවට බය වෙලා වෙවුලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ මනස ශක්තිමත් නම් අපි ආගම දහමට ලං වෙලා පිරිසිදුව ධනාත්මක සිතුවිලි වලින් ඉන්නවා නම් කිසිම අදෘශ්‍යමාන බලවේගයකට මෝහිනී බැල්මටවත් අපේ පැත්ත පළාතකට එන්න බෑ. ඒ නිසා සංසුන්ව වත් පිළිවෙත්වල නිරත වෙලා හිත ශක්තිමත් කරගෙන බය නැතුව ඉස්සරහට යන්න කියලා ඇස්ට්‍රෝලොජි ස්ටෝරි වලින් අපි ඔයාලට කියනවා.